අත් වශයෙන්ම නාරද අපි දන්නවා අපේ රටේ තියෙන වඳ වී යන සත්තුන් සහ ශාක දෙවර්ගයම. දැන් අපි මෙතනදී අපි මේ කෞතුකාගාරය තුලින් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ වඳ වී යන ශාක තියෙනවානේ. ඒ ශාක අපිට කොහොමද ඉදිරියට සංරක්ෂණය කරන්නේ එක ක්‍රමවේදයක් තමයි මේ කෞතුකාගාරය තුලින් බලාපොරොත්තු වෙන්නේ. එක ක්‍රමයක්. එතකොට ඒ පමණක් නෙවෙයි ඒ ශාකවල කොටස් සමහර දැන් අපි කතා කරා රවීන්ද්‍ර මහත්තයා කතා කරා අවුරුදු 200කට කලින් තිබිච්ච ශාක පවා මෙම කෞතුකාගාරය තුලින් අපි සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා මේ කියන්නේ නිදර්ශක. එතකොට ඒ සම්පූර්ණ ශාකයේ පමණක් නෙවෙයි ඒ ශාකවල කොටස් පවා අපි මේ කෞතුකාගාරය තුලින් අපි ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉන්නවා අපේ පාසල් ශිෂ්‍යයන් ඉන්නවා ඒ වගේම පරිසර වේදීන් ඉන්නවා ඒ සියල්ලම උද්භිද විද්‍යාව හෝ ශාක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට ඊ타මත්ම මේ අවශ්‍ය ඒ උද්භිද විද්‍යාව සම්බන්ධයෙන් ශාක සම්බන්ධයෙන් දැනගත යුතු දේවල් අපි දන්නවා ශාක ජීවත් වෙන්නේ කොහෙද ඒවට තියෙන වාසස්ථාන ඒ ශාක ජීවතන වාසස්ථාන තියෙනවා. ඒ ශාක වල පරිසර පද්ධතියක් තියෙනවා. ඒ පරිසර ඒ වගේම තමයි එක ශාක වලට අදාළ ජාන තියෙනවා. ඒ ජාන වර්ගවල පිළිබඳ තවදුරටත් පරිශීලනය කිරීමට අවශ්‍ය තත්ත්ව දියත් කිරීමට මේකෙන් ලබා ගන්න පුළුවන් දත්ත රාශියක් තියෙනවා. ඒ වගේම තමයි අපි අර මං කිව්වා වගේ අර පාසල් ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඒ වගේම අනිකුත් සමාජයට මේ ශාක ජීවත් වන පරිසරය පිළිබඳව ශාක ජීවත් වන පරිසර පද්ධතිය අපි දන්නවා පරිසර පද්ධතියෙන් අපිට දෙන විශාල සුවිශේෂී පාරිසරික සේවාවන්. ඒ පාරිසරික සේවාවන් එක ශාක ගහන වලින් දෙන පාරිසරික සේවාවන් විවිධයි. අපි උදාහරණයක් ගත්තොත් අපි දන්නවා මේ අපේ වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරලා කියලා අපේ වාතාශ්‍රය පිරිසුදු කරනවා. ඒක ශාකවල තියෙන ප්‍රධාන මේ පරිසර පද්ධතියක තියෙන ප්‍රධාන කාර්යභාරයක්. එතකොට අපි මේ මම කිව්ව එකක් පමණයි. තා මේ වගේ පරිසර මේ පද්ධති මගින් ඒවා අපි මේ කතා කරන මේ පරිසර මේ වනාන්තර වලින් ඒ කියන්නේ පරිසර මේ ශාක ගොන්නක් මගේ ශාක ගහණයක් මගේ දෙන්න පුළුවන් පරිසර සුවිශේෂී පාරිසරික සේවාවන් විශාලයි. ඉතින් එතකොට මේ අපි අර මං කිව්ව මේ අර සමාජයට සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ පාසල් ශිෂ්‍යයන්ට මේ පරිසර පද්ධති පිළිබඳ ඉතාමත් දැනුම් සම්භාරයක් ලබා දෙන ස්ථානයක් බවට පත් වීමේ මේ අපි මේ අපේ පරිසර අමාත්‍යාංශය හරහා මේ දියත් කිරීමේ බලාපොරොත්තු වන මේ කෞතුකාගාරය හරහා